හිතන්න ලෝකයේ වැදගත්ම මුහුදු පාර එකපාරටම ලෝක බලවතෙක්ට පවා පාලනය කරගන්න බැරි උගුලක් බවට පත් වුණොත් අපි කතා කරන්නේ හොර්මුස් සමුද සංදිය ගැන. බලමු ඇයි මේ තත්ත්වය මෙච්චර සංකීර්ණ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අද අපි මේ ගැඹුරටම හොයලා බලන්න යන්නේ ලෝකයේ බලවත්ම අතිනවීන නාවික හමුදාවකට ඇයි මේ පුංචි මුහුදු තීරුවේ ඉස්සරහා අසරණ වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. බැලු බැලමට මේක හරිම පුදුම හිතන දෙයක් නේද? ඒත් හේතුව හිතනවට වඩා ගොඩක් සංකීර්ණයි. හොඳයි මේ මුළු කතාවම හරියට තේරුම් ගන්න නම් අපි මුලින්ම දැනගන්න ඕන මේ පුංචි කියන මුහුදු තීරුව ලෝක ආර්ථිකයට කොයිතරම් ලොකු දෙයක්ද කියලා. මේක බලන්න ලෝකයේ දවසකට පාවිච්චි කරන මුළු තෙල් ප්‍රමාණයෙන් 5%. ඒ කියන්නේ 120ක්. ඔව් 120ක්ම යන්නේ මේ එකම එක පටු මුහුදු පාර හරහා. ගණන් වලින් කියරුමත් දවසකට තෙල් බැරල් මිලියන 20ක්. මේක හරියට ලෝක ආර්ථිකයේ ප්‍රධාන රුධිර නාලිකාවක් වගේ. මේක පොඩ්ඩක් හරි හිර වුණොත් මුළු ලෝක ආර්ථිකයම එකතැන නතර වෙන්න පුළුවන්. හරි. එහෙනම් මොන දෙන්න ඉන්න මේ ගෝලීය බලවතා. එහෙමත් නැත්නම් ගෝලියතියා කවුද? වෙන කවුරුත් නෙවෙයි. පෙනෙන විදියට නම් කාටවත් පරාජය කරන්න බැරි යෝධයෙක්. ඒ තමයි ඇමරිකානු නාවික හමුදාව. ඇත්තටම ඇමරිකානු නාවික හමුදාවේ බලය ගැන කතා කරද්දී ඒක අති විශාලයි. හිතන්නකෝ මුළු ලෝකයේම අනිත් හැම රටකම තියෙන ගුවන් යාන ප්‍රවාහන නෞකා එකතු කළාටත් වඩා වැඩි ගාණක් එයාලට තනියම තියෙනවා. මේ යෝධ නෞකා රකින්න ඩිස්ට්‍රොයර් 100 ගණනක් සතුරාට හොයාගන්න බැරි ස්ටෙල්ත් සබ්මරීන. ඊට අමතරව අසමසම ගුවන් බලයක්. ඉතින් තාර්කිකව බැලුවොත් මේ සමුද්‍ර සංධිය පාලනය කරන එක එයාලට හරියට සෙල්ලමක් වගේ වෙන්න ඕනේ නේද? ඒත් මෙන්න පුදුමය. මේ හැම බලයක්ම තියාගෙන ඇමරිකාවම මෑතකදී පිළිගත්තා මේ සමුද්‍ර සංධිය හරහා යන නෞවලට ආරක්ෂාව සහතික කරන්න අපිට බෑ කියලා. මෙන්න මේ ප්‍රකාශය තමයි මේ මුළු විශ්ලේෂණයේම කේන්ද්‍රීය අභිරහස බවට පත් වෙන්නේ. ඇයි ඒගොල්ලන්ට එහෙම කියන්න උනේ? මොකක්ද මේ බලයට වඩා බලවත් දේ? හොඳයි. ඒ ප්‍රශ්නෙට උත්තරය පළවෙනි කොටස තියෙන්නේ යුද බලය ඇතුලේ නෙවෙයි. ඒක තියෙන්නේ සිතියම ඇතුලේ. මේ භූගෝලීය පිහිටීමම අර අතිවිශාල නාවික බලය අක්‍රිය කරන මාරාන්තික උගලක් බවට පත් වෙලා තියෙනවා. මේ මුළු සමුද්‍ර සංධියම දිග කිලෝමීටර් 850ක් විතර වෙනවා. අපේ රටේ විදිහට කිව්වොත් දල වශයෙන් කොළඹ ඉඳලා මාතරට තියෙන දුර වගේ. හැබැයි මේ මුළු දුර පුරාම එක වගේ පළල නෑ. සමහර තැන්වලදී මේ මාර්ගය හිතා ගන්න බැරි තරම් පටු වෙනවා. පටුම තැන ගත්තොත් පළල කිලෝමීටර් 30කටත් වඩා අඩුයි. හැබැයි මෙන්න තමයි තීරණාත්මකම කාරණය. මුහුදේ ගැඹුර වගේ දේවල් නිසා අර අපි කතා කරපු අතිවිශාල තෙල් නැව්වලට යන්න පුළුවන් පාර එක පැත්තකට කිලෝමීටර් 3ක් වගේ ඊටාම පටු නිශ්චිත මන්තිරුවකට සීමා වෙනවා. හිතන්න යෝධ නැව් හරියට දුම්රියක් වගේ එකම පාරක එකම රේල් පිල්ලක යන්න සිද්ධ වෙනවා වගේ. ඉතින් මේ නිසා ඒවා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ඉලක්ක කරන්න හරිම ලේසි ඉලක්ක බවට පත් වෙනවා. මෙන්න මේ වෙලාවදී තමයි අසමමිතික යුද්ධය කියන සංකල්පය කරලියට එන්නේ. මේක හරිම සරලයි. ඒ කියන්නේ සාපේක්ෂව දුර්වල පාර්ශවයක් බලවත් සතුරෙකුගේ ලොකුම ශක්තින්ම එයාලගේ ලොකුම දුර්වලතා බවට පත් කරන්න පාවිච්චි කරන අසම්ප්‍රදායික උපාය මාර්ග. ඊරානය කරන්නේ හරියටම මේ දේ. ඉතින් ඊරානයේ උපාය මාර්ග ස්තර 4කින් සමන්විත තර්ජනයක්. වෙරළේ ඉඳන් එල්ල කරන මිසයිල්, රංජු පිටින් එන වේගවත් ප්‍රහාරක බෝට්ටු, වතුරයට හැංගිලා තියෙන මුහුදු බෝම්බ මේ හැමදේම අර භූගෝලීය උගුලත් එක්ක එකතු වුණාම ඇමරිකාවේ අතිවිශාල බලයට මාරාන්තික අභියෝගයක් එල්ල කරනවා. පළවෙනි ස්තරය ඩ්‍රෝන්. මේවා හදන්න යන වියදම හරිම අඩුයි. ඒ නිසා ඊරානයට පුළුවන් ඩ්‍රෝන 100 ගණනක් එකපාර රංචුවක් විදිහට ප්‍රහාරයට යොදවන්න. දෙවිටන්න ඇමරිකාවට ඩොලර් මිලියන ගාණක් වටින මිසයිලයක් පාවිච්චි කරන්න වෙනවා ඩොලර් දහස් ගාණක ඩ්‍රෝන් එකක් බිම දාන්න. ඒක ආර්ථික වශයෙන්ම පරාජයක්. ඒ නිසා මේ රංචු ප්‍රහාර වළක්වන එක හිතන තරම් ලේසි නේ. දෙවෙනි උපක්‍රමය තමයි මේ කුඩා වේගවත් ප්‍රහාරක බෝට්ටු. මේවා හරියට මදුරු රංචුවක් වගේ එක එක පැත්තෙන් එකපාර ඇවිත් නැව් නාශක මිසයිල් ප්‍රහාර එල්ල කරොත් ඩොලර් බිලියන ගාණක් වටිනා යෝධ යුද නැවක ආරක්ෂක පද්ධති පවා අඩපණ වෙන්න පුළුවන්. තුන්වෙනි සහ සමහර විට භයානකම තර්ජනය මුහුදු බෝම්බ. මේවා මිලෙන් අඩුයි, ඒ වගේම වතුරයට තියෙන නිසා හොයාගන්නත් හරිම අමාරුයි. සාමාන්‍ය දීවර බෝට්ටුවක් පාවිච්චි කරලා වුණත් හොර රහසේ මුහුදේ ඇතුරන්න පුළුවන්. එක බෝම්බයකට පුළුවන් අර අතිවිශාල තෙල් නැවක් සම්පූර්ණයෙන්ම ගිල්ලවලා දාන්න. ඉතින් මේ බලද්දී දෙපාර්ශවයේ වෙනස පැහැදිලිවම පේනවා. එක පැත්තකින් ඇමරිකාවේ මිලාදික තාක්ෂණය සහ මහ පරිමාණ බලය, අනිත් පැත්තෙන් ඉරානයේ අඩු වේදම් උපක්‍රම, භූගෝලීය වාසිය සහ වේගවත් කුඩා ප්‍රහාර. සරලවම කිව්වොත්
ඉරානිය සම්පූර්ණ උපාය මාර්ගයේ ගොඩනගලා තියෙන්නේ ඇමරිකාවේ ශක්තින්ම එයාලට විරුද්ධව පාවිච්චි කරන්නයි. හරි දැන් අපි බලමු යුද පිටියේ තියෙන මේ උපාය මාර්ගික ගැටුම මුළු ලෝකයටම බලපාන්නේ කොහොමද කියලා. මේ ගැටුමේ ක්ෂණික සහ ඍජු ආර්ථික බලපෑම තමයි තෙල් මිල. ගැටුම් පටන් ගන්න කරින් ඩොලර් 60ක් විතර තිබුණු තෙල් බැරලයක් දැන් ඩොලර් 100 සීමාවට ඇවිත්. හැබැයි ඉරානය කියන්නේ එයාලා මේ සමුද්‍ර සංධිය සම්පූර්ණයෙන්ම වහලා දැම්මොත් මේ මිල ඩොලර් 200ක් පනිනවා කියලයි. එහෙම දෙයක් වුණොත් ඒකෙන් මුළු ලෝක ආර්ථිකයම කඩාගෙන වැටෙන්න පුළුවන්. ඇමරිකාවේ අතිවිශාල හමුදා බලයට තියෙන තවත් ප්‍රධාන බාධකයක් තමයි දේශපාලනය. ඇමරිකානු මහජනතාවගෙන් 86%ක්ම ඒ කියන්නේ අති බහුතරයක් මේ වගේ ගැටුමකට හමුදාමය වශයෙන් මැදිහත් වෙනවට විරුද්ධයි. ඉතින් දේශපාලනිකව බැලුවම පූර්ණ පරිමාණයේ යුද්ධයකට යන්න තියෙන ඉඩකඩ ගොඩක් සීමිතයි. මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක්ට මගහැරෙන හැබැයි ඊටාම බලවත් ආර්ථික ආවිය. අවදානම වැඩි නිසා ලෝකේ ප්‍රධාන රක්ෂණ සමාගම් මේ කලාපයේ ගමන් කරන නැව්වලට රක්ෂණ ආවරණය දෙන එක නවත්තලා. රක්ෂණයක් නැතුව කිසිම නැවක් මේ පාරේ යන්නේ නැහැ. ඒ කියන්නේ එක වෙඩිල්ලක්වත් නොතියා වෙලඩාම සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න මේ රක්ෂණ ප්‍රශ්නෙටම පුළුවන්. ඉතින් මේ හැමදේම දිහා බැලුවම හොර්මුස් සමුද්‍ර සංධියේ මේ ගැටුමෙන් නූතන යුද්ධයේ වෙනස් වෙන ස්වභාවය ගැන අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන්? අපි මේ කතා කරපු හැමදේම එකතු කරලාම මේක අසමමිතික යුද්ධයේ හොඳම උදාහරණයක්. බලවතාගේ ලොකුම ශක්තියම ඒ කියන්නේ අතිවිශාල නැව් සහ අධිතාක්ෂණයම පටු මුහුදු තීරුවකදී යාඩේ ලොකුම දුර්වලතාවයක් බවට පත් කරපු හැටි අපි දැක්කා. ඉතින් අවසානයේදී අපිට ඉතිරි වෙන්නේ මේ ප්‍රශ්නයයි අනාගතයේදී ගැටුම් තීරණය වෙන්නේ අමු බලයෙන්ද එමත් නැත්නම් ඒ තැනට ඔබින බුද්ධිමත් උපාය මාර්ගවලින්ද